සුමන අපිට කියන්න දැන් මේ දේව විශ්වාසයන් පිළිබඳව අපි අද දවසේ මේ කතා බහ කරමින් ඉන්නේ. ඔබේ මතය කොහොමද දේව විශ්වාසයන් පිළිබඳව? අපි විශ්වාස කරන්න ඕනේද දේව සංකල්පය? ඇයි අපි එහෙම කරන්න ඕනේ? අවසරයි අපේ හාමුදුරනේ. දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව මම හිතන්නේ සම්මුති පැවැත්ම පිළිබඳව මම පහුගිය පොය දවසේදී පැහැදිලි කිරීමක් කරා. දිගටම මේ වැඩසටහනට ඇත්තටම එන්න මගේ බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ගිය පොය දවසෙන් පස්සේ මොකද මම හිතුවා එදා පමණයි මට ආරාධනය තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රතිචාර ගොඩක් ලැබෙන්නේ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒත් එක්කම මේ දවස්වල රටේ පැන නැගිලා තියෙන වෙනත් විශේෂයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වලා දෙන්න යනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ රටේ බෞද්ධ ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. අපිත් ඒ සම්බන්ධයෙන් ලොකු මැදිහත් වීමක් කරලා තියෙන නිසා මේ වැඩසටහනට දිගින් දිගටම පොය දවසේ එන්න ලැබෙයි කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් අද බොහොම ස්තුතියි ආරාධනය කිරීම පිළිබඳව. මම ඔය කතාව අවසන් කරලා කියයි කියන්නේ. නම පටන් ගන්න මුලින්ම කියන්න ඕන මම හිතන්නේ පැහැදිලි කිරීම කරන්න ඕන. මේ වැඩසටහනට එන්න ඇත්තටම මට ආසන්නම හේතුව වුණේ අපේ හිතමිත්‍ර වෛද්‍ය ජනක ජයසූරිය මැතිතුමා මට ලියුමක් එවලා තිනවා. මම හිතන්නේ ඔබතුමාගේ අකුරුනේ නේද? ඔව් ඔබතුමා ඒ ලියුමක් පිටු 11ක දීර්ඝ ලිපියක් මට එවලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනේ ඔබතුමා අහන ප්‍රශ්න වලට ගොඩක් ඒවට මේකේ මෙතුමා මේ ලියලා තියෙන කාරණාත් එක්ක මට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම අංගුත්තර නිකායේ විශේෂ සූත්‍ර පාඨ කිහිපයක් තියෙනවා. මට ඒක පුටුල දක්වලා පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මුලින්ම කියන්න ඕන දෙවියන් කියලා කොටසක් තාම පැහැදිලිව සම්මුති වශයෙන් ඉන්නවා. ඒ ඉන්නවා කියලා මම කියන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා. මහරහතන් වහන්සේලා කියලා තියෙන නිසා. සෝවාන් සකු르දාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙච්ච දැනුගත් විඤ්ඤුන් නේබල්බව කියලා තියෙන නිසා තමයි මම විශ්වාස කරන්නේ. සහ ඒ අද සමාජෙත් හිත දියුණු කරලා මනස දියුණු කරලා එහෙම දේව කොට්ටාසත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ මට මුණ ගැහිලා තිනවා. වුන් හරහා විවිධ විස්තර ලබාගෙන තිනවා. ඉතින් මම හිතනවා මනස පුරුදු කරොත් ඒ බණ භාවනා කරොත් එහෙම ඒ සියුම් තත්වයකට තමන්ගේ මනස වර්ධනය කරගත්තොත් දෙවියන්ව අමනුෂ්‍යයන්ව දකින්න පුළුවන් තත්යකටපත් වෙන්න පුළුවන්. ඒක එක දවසකින් කරන්න බෑ. යම් කිසි කාල සීමාවක් යනවා. දැන් උදාහරණයක් හැටියට එක්ස්රේ පටයක් ගෙනහලා දුන්නොත් එහෙම අපි ඉස්පිරිතාලේ බලන ඒ එක්ස්රේ එක ඉන්දික මහත්තයාට කොහොමදත් කියවන්න බෑ. ඈ එතකොට ඔබතුමාලාට ඒක පේනවා. හැබැයි කියව ගන්න බෑනේ මේක. දැන් මේ එක්ස්රේ පටේ කොහොමද අපි කියවන තරමට ආවේ? ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ පාස් වෙලා වෛද්‍ය පීඨයට ගිහිල්ලා අවුරුදු 25ක් විතර ගියා මේක ඉගෙන ගන්න කියවන්නේ. එතකොට අවුරුදු 25ක් විතර ගිහිල්ලා තමයි මම මේ එක්ස්රේ පටයක් කියවන්නේ. එතකොට ඒ වගේ තමයි දෙවියෝ දකින්නත් ඕන නම් ඒ අදාළ කාට හරි අවශ්‍යතාවක් තියෙනවා නම් දෙවියෝ දකින්න මේක නෑ කියලා කියන්න ඉස්සෙල්ලා ඒ අවශ්‍ය ප්‍රතිපදාවේ ගිහිල්ලා මට ඒ අවශ්‍ය උපදේශ අවවාද දෙන්න පුළුවන්. අවශ්‍ය පුද්ගලයන්ව මුණ ගැස්සන්න පුළුවන්. දෙවියන්ව බලා ගන්න පුළුවන්. හැබැයි පැහැදිලිව කියන්න ඕන අපි මේ කියන්නේ එක් ਸਰව බලධාරී දෙවි කෙනෙක් ගැන නෙමෙයි. අපි මේ බෞද්ධයෝ හැටියට එහෙම එක් දෙවි කෙනෙක්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා. මම දන්නේ අපේ ආචාර්ය ටියුඩර් මහත්මයා ජනක මහත්මයායි ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන ਸਰව බලධාරී දෙවියන් ඒ වගේම ඉස්ලාම් ආගමේ දැක්වෙන ਸਰව බලධාරී දෙවියන්ුත් ප්‍රතික්ෂේප කරනවද නැත්නම් මේ බෞද්ධ දෙවියොත් එක්ක ඊතරද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අපි එහෙම එක දෙවියෙක්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි දෙවිවරුගේ පැවැත්ම තාම පැහැදිලිව පිළිගන්නවා. දැන් එහෙම නැහැ කියන අය පිළිබඳව හොඳම කාරණේ තියෙන අංගුත්තර නිකායේ. අංගුත්තර නිකාය අපේ හාමුදුරනේ මට අවසරයි. අංගුත්තර නිකායේ දැක්වෙනවා නියත මිත්‍යා දෘෂ්ටියෙක්. බෞද්ධයෙක් හැටියට පෙනී සිටින කෙනෙක් මෙන්න මේ කාරණා 10ට අයිති නම් වෙනත් කෙනෙක් වුණත් එයා නියත මිත්‍යා දෘෂ්ටියට හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. මම මේ කාරණා 10 කියනවා. දන් දීමේ විපාක නැත. පුද පූජාවේ විපාක නැත. පුද පඬුරු යැවීමේ විපාක නැත. පින්පව් කර්ම විපාක නැත. පරලොව සිට මෙලොව ඉපදීමක් නැත. ඒ කියන්නේ සංසාර චක්‍රය ගැන මේ කියලා කියන්නේ. මෙලොව සිට පරලොව ඉපදීමක් නැත. මාතෘ උපස්ථානේ විපාක නැත. පීතෘ උපස්ථානේ විපාක නැත. 9 තමයි ඕපපාතික උපදින සත්‍යයක් නැත කියලා කෙනෙක් කියනවනම් ඔහු නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙනවා. 10 තමයි මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. කවුද මේ මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන්නේ? බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සුවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච මේ මාර්ගඵලලාභී. ඉතින් මේ 10න් එකක් හරි නෑ කියනවා නම් මේකට අයිති නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ටිකයෙක්. එතකොට ඊටාම පැහැදිලි දැන් අපේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා කියනවා මේ දෙවියන් පිළිබඳ විශ්වාසය මේ දෙවියෝ ගැන කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. මේ රටෙන් 90%ක් මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා එතුමා කිව්වා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනයට අනුව මිත්‍යා දෘෂ්ටිකයා කවුද කියලා ඊටාම පැහැදිලි. එතකොට වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයාගේ ලියුමේ ඊටාම පැහැදිලිව කියනවා මම
ලියපු ලිපියක් පාදක කරගෙන මම ලිව්වා මේ දෙදෙනා දෙවියන් බඹුන් අමනුෂ්‍ය කොටස් වල පැවතුණු ප්‍රතික්ෂේප කරයි කියලා. ජයසූරිය මහත්තයා කියනවා ඔබ පවසන්නේ සත්‍යකි. අපි ඒ ප්‍රතික්ෂේප කරමු. මම දන්නේ නැහැ ලියුම ලියන්න ඉස්සෙල්ලා මෙතුමා ටියුටර් මහත්තයත් එක්ක කතා කරලාද මේ ලිව්වේ නැද්ද කියලා. නමුත් අපි ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. ඉතින් එතුමා දෙන්නම ප්‍රතික්ෂේප කරන නිසා වෛද්‍ය ජනක ජයසූරියත් ටියුටර් වීරසිංහ මහත්මයාත් බුද්ධ දේශනය අනුව අංගුත්තර නිකායට අනුව නියත මිත්‍යා දෘෂ්ටියට අයත් වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක්ට මරණින් මතු ඒකාන්ත වශයෙන් අපායগামী වෙනවා. මම නැවත කියනවා. ඉතින් මේ පොයේ දවසේ ඒකාතකින් මට කනගාටුවක් තියෙනවා. අපේ මේ රටේ ටියුටර් මහත්තයාට වුණු 90ක් මිත්‍යා දෘෂ්ටික වෙන මිනිසුන්ට මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න බුදුහාමුදුරුවෝ කියපු මිත්‍යා දෘෂ්ටිකෝ දෙන්නෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් 90 ඔබ තීරණය කරේ කොහොමද? නෑ මෙතුමා කිව්වේ මම නෙමෙයි කිව්වේ. මෙතුමා කිව්වේ පුදුම අහගෙන ඉන්න බෑ. හැබැයි මතක තියාගන්න. මේ 90ක් මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි සමීර. බුදුන් පහළ වෙච්ච දඹදිවෙන් ಭಾರತෙන් ඉන්දියාවෙන් බුද්ධ ආගම නැති වෙද්දි මහා බෝරු බුදුර හදපු ජාවා දූපතෙන් ඉන්දුනීසියාවෙන් බුද්ධ ආගම නැති වෙද්දි මේ රටේ 90ක් මිත්‍යා දෘෂ්ටික මිනිස්සු තමයි ශාසනය රැක්කේ 125ක් තිස්සේ. ඒ ගම්වල අහිංසක දුප්පත් අම්මලා තාත්තලා මේ මිත්‍යා දෘෂ්ටිකෝ ටික තමයි මේ ශාසනය රැක්කේ. ඒක නිසා මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික නෑ. මිත්‍යා දෘෂ්ටිකයෝ මෙතන ඉන්නේ. මම පැහැදිලිවම කියනවා එතුමා කියනවා නම් 90 මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එතුමාගේ අර්ථ දැක්වීම අනුව මාත් මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනය අනුව මෙතුමන්ලා මිත්‍යා දෘෂ්ටිකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමන්ලා අපේ බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න කියලා ඇවිල්ලා මොකද මේ කරන්නේ කියලා. මුලින් කට්ටයියට ගහනවා. ඊට පස්සේ දෙවියන්ට ගහනවා. දෙවියන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්න කළා. ඊට පස්සේ පිරිත් නූලට ගහනවා. ඊට පස්සේ පිරිතට ගහනවා. අන්තිමට ගහලා බුද්ධ ආගමට ගහනවා. මේක තමයි මේ කරන්නේ. පැහැදිලි කවුරු හරි හක් ගෙඩි සිප්පි කටු විකුණනවා නම් බුද්ධ ආගමේ නාමෙන් ෆෙන්ෂු ඉරුළු ගුරුලුකම් කරනවා නම් වශී ගුරුකම් කරනවා නම් යන්ත්‍රමන්ත කරනවා නම් බෞද්ධයෝ රවට්ටනවා නම් පැහැදිලි අපිත් විරුද්ධයි. ඒක වැරදි. හැබැයි ඒ වැරද්ද කියලා දෙන්න ඕන. ධර්ම විනයදර භික්ෂුන් වහන්සේලා ඒ වගේම දැනුගත් ගිහියෝ ඒක කරන්න මිත්‍යා දෘෂ්ටියට බෑ. ඒගොල්ලෝ ඒ මුවාවෙන් ඇවිල්ලා මොකද කරන්නේ? අපේ මූලික බෞද්ධ සංකල්ප වලට ගහන එක. මේ සිංහල සමාජයේ හර පද්ධතිය නිවන මත පදනම් වෙච්ච හර පද්ධතියක් තියෙන්නේ. අපේ මූලේ තමයි නිවන. නිවනත් එක්ක යන ගමන. ඒකට තමයි මේගොල්ලෝ ගහන්නේ. එහෙම ගෙවුවට පස්සේ මොකද වෙන්නේ? මේ රටේ ශාසනය නැති වෙලා යනවා. ඒකටයි අපි ඉඩ දෙන්නේ නැත්තේ. පැහැදිලිවම දෙවියන් සිටිනවා. සංවර්ධිත තත්ත්වලේ සිටින සංවර්ධිත තලයේ නියෝජනය කරන රටවල් ගත්තොත් එහෙම ඒ රටවල් වලත් මේ සංකල්ප තියෙනවද? මේ සංකල්ප වුන් හොරෙන් අදහනවද නැත්නම් මේ සංකල්පයක් නැද්ද? එතකොට දැන් මට පොඩි මේක ප්‍රේක්ෂකයාට පැහැදිලි කරලා දෙන්න ඕන හින්දා මම මේක වෙන විදිහකට අහන්නේ. දැන් අපි සුන්දර ගෙදරක් බලාපොරොත්තු වෙනවා. හොඳ වාහනයක් බලාපොරොත්තු වෙනවා. හොඳ මේ කියන්නේ අපි කියන ලක්ෂරි ටයිප් එකේ ගෙදරක් නැත්නම් හොඳ රැකියාවක්. ওই දේවල් බලාපොරොත්තු වෙන්නේ අර සංවර්ධිත තලයේ ඉන්න මිනිස්සු කරන රැකියාවක් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ඒ වගේ දෙයක් ලැබෙන්න කියලා තමයි අපි ගිහිල්ලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ. එතකොට ඔවුන්ට මේ දේවල් ලැබිලා තියෙනවා. ඔවුන් කාගෙන්ද ඒක ඉල්ලුවේ? ඔවුන්ට ලැබිලා තියෙනෙත් එහෙමද? නැත්නම් අයි අපි ඒක දිහා බලලා යන්නේ කියන දෙයටයි මට උත්තරයක් වුණා. මේ සංවර්ධිත රාජ්‍යයක් කර සංවර්ධිත අවස්ථාවන් කරා යන්න මේ දේව සංකල්පය අපිට බලපානවද? අපිට මේක යම්කිසි බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් දෙයකට. හරි. සමීර තප්පර කීපයක් දෙන්න අර සමන් දෙවියෝ කියන කීපයකට උත්තරයක් දීලා මම ඔබතුමායකට උත්තරේ දෙන්නම්. සමන් දෙවියෝ කියන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්, සෝවාන් ඵලය ලැබපු දෙවි කෙනෙක්. සමන් දෙවියන්ට මේ ගන්ටාරේ ආරක්ෂා කරගන්න උවමනාවක් නැහැ. උන්වහන්සේට වෙන වැඩ තියෙනවා මේ ගන්ටාර ආරක්ෂා කරන්නේ මේ ඔක රකින්න වට වැඩි. ඉතින් ගන්ටාරේ අරන් ගියා කිරිවල සමන් දෙවියෝ නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒක ඊට වැඩිය මේ මිත්‍යා දෘෂ්ටියක් කියලායි මම කියන්නේ. ඉතින් මම කියන්නේ ඒ වගේ කෙනෙක් නෝනේ මම කියවනේ බෞද්ධයෝ සමන් දෙවියෝ කියලා මුකුත් ඉල්ලන්නේ නැහැ. දෙවිවරුන්ට අපි ස්වාමීන් වහන්සේ තාම පැහැදිලි කරා මේ රටේ තරම් දෙවියොන්ට පින් දෙන જાතියක් නැහැ නේ වෙන කොහෙවත්. එතකොට අපි දෙවියොන්ගෙන් ගන්නවට වැඩිය අපි දෙවියොන්ට දෙන එක තමයි මේ රටේ කරන්නේ. එතකොට ඔබතුමා ඇහුවා මේ බටහිර රටවල් පිළිබඳ සංවර්ධනයත් එක්ක කාරණේ. ඇත්ත වශයෙන්ම මුළු සමස්ත බටහිර විද්‍යාවෙම මෙතුමා අපේ ආචාර්ය ටියුටර් මහත්මයා සමාජ විකාශනය ගැන කිව්වා මාක්ස්වාදී පදනමක පිහිටලා ඉඳලා ඉවර වෙලා. මාක්ස්වාදී කියන්නේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක් උච්ඡේදවාද මත පදනම් වෙච්ච පහුගිය අවුරුදු 50 මේ රටේ බුද්ධ ශාසනයට විශාලම හානිය කරපු දර්ශනය තමයි මාක්ස්වාදී කියන්නේ. පඬු චීවරය වෙනුවට බුද්ධ චීවරය වෙනුවට රතු චීවරය අඳලා ස්වාමීන් වහන්සේලා විශ්වවිද්‍යාලවල හිටපු ස්වාමීන් වහන්සේලා පහරට බස්සලා මේ රටේ ශාසනය නැති කරන්න වැඩිම දායකත්වයක් දැක්වපු දර්ශනය තමයි මාක්ස්වාදී කියන්නේ. උච්ඡේදවාදී දර්ශනයක්, භෞතිකවාදී දර්ශනයක්. මේ අංගුත්තර නිකායේ හැටියට නියත මිත්‍යා දෘෂ්ටියක්. එතකොට ඒක මත පිළිහිටලා තමයි මෙතුම මේ සමාජ විකාශය ගැන කිව්වේ. බටහිර විද්‍යාව ගත්තොත් එහෙම බටහිර විද්‍යාවේදී කරලා තියෙන වෙන මොකුත් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන
කතෝලික චින්තනයේ තිබුණ සංකල්පය වෙනුවට පරණ තෙස්තමේන්තුවේ තිබුණ යෙහෝවා දෙවියන් වහන්සේගේ සංකල්පය වෙනත් ආකාරයකට ප්‍රකාශයටපත් කිරීම. මම උදාහරණයක් කියන්නම්. මහා පිපිරුම. දැන් මහා පිපිරුම කියලා කියන්නේ මොකක්ද? මහා පිපිරුමට මේ ඉස්සෙල්ලා මේ සියලුම විශ්වයේ තියෙච්ච හැම දෙයක්ම එක අල්පිටින්දි 3කට වගේ එකට එකතු වෙලා එතනින් තමයි පටන් ගත්තේ පුපුරා පටන් ගත්තේ. එහෙම තමයි බටහිර විද්‍යාවේ මේ විකාශය පැහැදිලි කරන්නේ. මේ මොකද්ද මේ කියන කතාව? දෙවියන් වහන්සේ ලෝකයේ මැව්වේ කියන කතාව තමයි වෙන විදිහකට මේ ප්‍රකාශ කරන්නේ. එතකොට අයින්ස්ටයින් වගේ යථාර්ථවාදීෝ උන් කියන දේ තමයි මේ ලෝකේ දෙවියන් වහන්සේ නිසි පරිදි මවලා තියෙනවා. ඒකේ යම් යම් න්‍යායම ධර්මයන් තියෙනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් කියලා ඉවරලා. ඒකනේ අපි රිසර්ච් කරන්නේ. දෙවියන් වහන්සේ ඔය කියන ਸਰබලධාර දෙවියන් වහන්සේ හොඳට සර්ච් කරලා ලෝකේ මවලා තියෙනවා. අපි රිසර්ච් කරන්නේ. ඒක තමයි මේ න්‍යාම ධර්මයන් හොයාගන්න. ඕක හොඳට එළියට එන අයින්ස්ටයින්ගේ කටින් වෙන හයිසන්බර්ග් කියන විද්වතා කෝපන්හේගන් විවරණයේදී අදහසක් පළ කරන ක්වොන්ටම් අංශු වලට එක වෙලාවක ගම්‍යතාවය සහ ඒ පිහිටුම දෙකම එකටම ඉන්න බෑ කියලා. ඉතින් මේක මේ තිබුණ අයින්ස්ටයින්ගේ යථාර්ථවාදී අදහස් එක පැහැදිලි වෙන්නේ නැහැ. ගැටණයක් ලොකු ගැටණයක් කියනවා. එතන මොකද අයින්ස්ටයින් කියන්නේ? අයින්ස්ටයින් කියනවා God does not pay dice with the universe. විශ්වය සමග දෙවියන් වහන්සේ දාදු කියලා ඉන්නේ නැහැ කියලා අයින්ස්ටයින් කියනවා. බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා අයින්ස්ටයින්ගේ. එතකොට මේ දෙවියන් වහන්සේ ගැන නොකිය රූප නැති හංගපු දෙවියන් වහන්සේ කෙනෙක් තමයි මේ බටහිර විද්‍යාව හැම පිටිපස්සෙම ඉන්නේ. මේක තමයි මේ කතන්දරේ. එතකොට ඒ වගේම තමයි මම ඔබතුමා උදාහරණයක් අහපු නිසා මම මේ කියන්නම් ආර්ථික සංවර්ධනය ගැන කියපු නිසා. එතකොට ওই මාක්ස්වාදීව සහ පශ්චාත් නූතනවාදී අදහස් දරන අය ඩොලර් වලට බොහොම කැමතියි. මේ ලෝකේ ආර්ථික ආධිපත්‍යය තියෙන්නේ ඩොලර් වලට. හැම ඩොලර් නෝට්ටුවකම පිටිපස්සේ මොකද්ද මේක අහලා තියෙන්නේ? පුළුවන් නම් පෙන්නන්න මේ. In God we trust. හැම ඩොලර් නෝට්ටුවකම in God we trust. එතකොට දැන් මේ දෙවියන් ගැන කතා නොකරන ප්‍රතික්ෂේප කරන බටහිර විද්‍යාඥයෝ මේ ඩොලර් පාවිච්චි කරන්නේ නැද්ද? අපේ රටේ තරම් ඩොලර් වලට ආස මාක්ස්වාදී පශ්චාත් නූතනවාදී වෙන කොහෙවත් මේ ලෝකේ නැහැ. එතකොට ඒක මේ කියන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ ඔවුන්ගේ තියෙන විශ්වාසය දෙවියන් වහන්සේ පිළිබඳ පාවිච්චි කරේ ඩොලර් තමයි. ඔවුන් ඒක සංගවල කියන්නේ ඔවුන් දෙවියන් උන්ගේ තියෙන ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ කතාව ඔවුන් වෙන ආකාරයකට ප්‍රකාශපත් කිරීමක් තමයි තියෙන්නේ. මේ ලෝකයේ ඒකේරීකීය විකාශනය කියන්නේ පරණ තෙස්තමේන්තුවේ තියෙන කතාව වෙන විදිහකට ප්‍රකාශපත් කිරීමක්. ආචාර්ය ටියුඩර් කියන විදිහේ මේ පශ්චාත් පූර්ව නූතන පශ්චාත් නූතන සමාජ මේ රටේ තිබුණේ නැහැ. ඒක යම්කිසි ඒ රටවල වල හිටිය විද්‍යාඥයෝ පිරිසක් ගොඩනගපු අදහස් මේ කණ්ඩායක් පමණයි. ඉතින් ඒකෙන් පැහැදිලි කිරීමක් කරන්න බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට බටහිර දියුණුව අවශ්‍යද? මේ කියන බටහිර දියුණුව පිටිපස්සේ අපි යන්න අවශ්‍යද? ඒ බටහිර දියුණුව පිටිපස්සේ යනවා නම් අපේ තියෙන නිවන කේන්ද්‍ර කරගත් සමාජය අපිට අතාරින්න වෙනවා. අපිට ඔය කියන බටහිර දියුණුව අවශ්‍ය නැහැ. ඒක තමයි ප්‍රධානම කාරණේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ. අපිට අවශ්‍ය දියුණුවක් තියෙනවා නිවන කේන්ද්‍ර කරගත් සමාජය. අපි නිවන් දකින්න ප්‍රාර්ථනා කරන සමාජයක්. අපිට මේ ඇමරිකාව වෙන්නවත් සිංගප්පූරුව වෙන්නවත් අවශ්‍ය නැහැ. බටහිර විද්‍යාවේ කාර් තියෙනවා නම්, ටීවී එක තියෙනවා නම්, රේඩියෝ එක තියෙනවා නම්, මේ කම්පියුටර් පරිගණක තියෙනවා නම් අපි ඒව පාවිච්චි කරමු. මේක මෙවලමක් හැටියට ගමු. හැබැයි බටහිර විද්‍යාව පිටිපස්සේ ගිහිල්ලා නිවන් දකින්න නම් බෑ. ඒක වෙනම චින්තනයක් මත පහළ වෙච්ච වෙනම දර්ශනයක්, වෙනම දැනුම් පද්ධතියක්. නිවන් දකින්න කරන්න ඕන දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හරි. ওই පිළිබඳව අපි තවදුරටත් මේ පාර්ශ්වයේ කියන්නේ වෛද්‍යතුමා සහ ආචාර්ය වීරසිංහ යනගෙනුත් ওই කාරණා පැහැදිලි කරගන්න කැමතියි. මේ විශේෂයෙන්ම ජාතික සංවර්ධනයේදී කොහොමද මේ සංකල්පයන් භාවිතා වෙන්නේ සහ විශේෂයෙන් මේක පෙරදිග කලාපයට බලපාන්නේ කොහොමද කියන කාරණාව. අපි කෙටි විරාමයක් ගන්නවා. ඉක්මනින් ආයෙත් නොපෙනෙන මානයත් එක්කලා ඔබත් එක්කලා එකතු වෙනවා. අපි විරාමයට යන කලින් වෛද්‍ය චන්න ජයසුමන මහත්මයා තමයි කතා කර හිටියේ. එතකොට අපි මගේ ප්‍රශ්නය උනේ අපේ පෙරදිග කලාපයේ විශේෂයෙන්ම මේ දේවාල වලට ගිහිල්ලා මේ යම් ආකාරයක යැදීම් පූජවට්ටිය තබන විවිධ දේ ලබා දෙන දෙයක් ලබා ගන්න දේ තියෙද්දි විශේෂයෙන්ම අපි අපේක්ෂා කරන්නේ හොඳ තත්ත්වයක්. ඒ හොඳ තත්ත්වය තමයි සමහරක් රට සංවර්ධිත රටක සංවර්ධිත රාජ්‍යයක ස්වරූපයක් අපිටත් ලැබේවා. හොඳ රස්සාවක්, හොඳ වාහනයක්, හොඳ ගෙයක්, හොඳ අනාගතයක් කියන කාරණාව. ඒක චන්න ජයසුමන මහත්මයාගේ පිළිතුර ලබා ගත්ත අතරතුරේ අපි ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගෙනුත් ඒ ප්‍රශ්නෙටම ඔබතුමාගේ පැත්තෙනුත් අපි කෙටියෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. සමීර මේ අපේ වෛද්‍ය චන්න ජයසුමන මහත්මයා මේ කිව්වර මම ඉදිරිපත් කරපු විග්‍රහය සම්බන්ධයෙන් ඒක මේ මාක්ස්වාදී ස්ථාවර කියන එක ඉදිරිපත් කළේ කියන එක. මට දැන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මාක්ස්වාදී කියන එක පළවෙනි. ඒක මම ඉදිරිපත් කළේ නෑ මම මාක්ස්වාදී නෙමෙයි. ඔබ මොනවාදීද? මම මාක්ස්වාදී නෙමෙයි. පශ්චාත් නූතනවාදීද? නෑ. බෞද්ධයෙක්ද? බෞද්ධයෙකුත් නෙමෙයි පශ්චාත් නූතනවාදී. අන්න වැදගත්. ඔබතුමා බෞද්ධයෙක් නෙමෙයි කියලා කිව්වා. මම බෞද්ධයෙක් නෙමෙයි. මම ඔබතුමා අවංකව කිව්වා. ඒක තමයි මට මේ වැඩසටහන දෙකේදී ඔප්පු කරන්න ඕනේ වෙච්ච කාරණේ. කොයි දවසක ඇවිල්ලා බෞද්ධයන්ට බණ කියන බෞද්ධයෝ නෙමෙයි කියලා. බොහොම ස්තුතියි ඔබතුමා ඇවිල්ලා කියපු දේ. මම මේ බෞද්ධයන්ට බණ කියන්නේ ඔයාලට බණ කියන්නේ මම නැත්නම් ඔබ කොයි දවසේ ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? මම මගේ අදහස කියන්නේ ආවේ. භෞතිකවාදී බණ කියනවා ඇවිල්ලා. නෑ සමාවෙන්න භෞතිකවාදී බණ කියනවා. ඔබතුමා බෞද්ධයෙක් නෙමෙයි. සමාවෙන්න ඔබතුමා බෞද්ධයෙක් නෙමෙයි කියලා පිළිගත්ත මෙතන.